මෞපියෝ මම සරණ යමි ඔබ සැමගින් නව සර මම පතමි සරස්වති දේ විය මට දුන්න වරමක් ඇත අද ඔබට කියන්න ගන දෙවිඳුත් පැත්තක සිට දුන්න නුවණයි දෙකමයි මට මේ දුන්නා. ඉතින් මේ බුද්ධ ධම්ම සංඝ රත්නයේ ආශිර්වාදයෙන් මේ පැමිණි සියලු දෙනාටත් ලෙඩ දුකක් කරදරයක් නැතුව ඉතින් අපි ලබන ආශ්‍රේ හම්බෙන තුරු කරන කින රැකියාවල් දිනුනටපත් වෙන්න ඕනේ. ඒ වගේම සියලු දෙවියන්ගේ ආශිර්වාදය පොඩි දරුවන්ට පවා ලැබිලා අපිට සතුටින් ඉන්න ඉදිරියට කාලය ලැබේවා. ආර්ථික ගැටලු තියෙනවා. නමුත් බුදුන්ගේ දේශයෙන් අපි බුද්ධ ධර්මය අනුව ජීවත් වෙමු. අපිට කවදාකවත් වරද්දන්නත් බෑ, වරදින්නෙත් නෑ. මං කියලා ඉතින් අපි පළමුව අපි වැඩ කටයුතු ආරම්භ කරමු.